කොහොමද හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අන්න උයන ගමන් තමයි අදත් වීඩියෝ එක පටන් ගන්නේ. වෝටර්මෙලන් ජූස් එකකුත් හදනවා. ඒ ගමන් අද මම හිතාන හිටියේ අල්ල තෙල් දාලා හොඳට මාළු ටිකක් කිරට හදලා සම්මෝලයක් හදන්න. අයියා කිව්වා නෑ පරිප්පුවක් ඕනෙමයි කියලා. අපේ ගෙදර පරිප්පුව වැඩිනේ. පරිප්පු තිබ්බොත් ලොකු දූලා දෙන්නත් කනවා හොඳට. ඉතින් සම්බෝලේ පැත්තක තියලා පරිප්පුව හදුවා. බලන් ගියාම දැන් කෑම පිගානම ඔක්කොම එකම පාට වෙනස කර තියෙන්නේ මේ වෝටර්මෙලන් ජූස් එක විතරයි. කොහොම හරි ඉතින් ඔන්න ඒ විදිහට තමයි එදා කෑම ටික හදාගත්තේ. අයියේ කොණ්ඩේ කපන්න ගත්තා. ඉතින් මම නීති මැරි කරපු දවසින් ඉඳන් අයියේ කොණ්ඩේ මේ විදිහට කොණ්ඩේ ඉතින් කපන්න දෙයක් නැහැ. ඉතින් තාට්ටේනේ තියෙන්නේ. මේ වැවෙන ඉතුරු වෙලා තියෙන ටික කපන්නේ ඉතින් මම තමයි. ඉතින් මම මැරි කරනකොටත් අයියට තාට්ටේ තමයි තිබුණේ. මම මුලින්ම බලන්න එන දවසෙත් කොණ්ඩේ පොඩ්ඩක්වත් තිබ්බේ නැහැ. ඔක්කොම තාට්ටේ කාගෙන ආවේ. මම ආසත් අයියගේ තාට්ටේට. මම තාට්ටේට හරි ආසයි යන්නේ අයියගේ. අදත් ලොකු දෝනි ගෙදර නැති දවසක්. එයා ඉස්කෝල් ගිය දවසක්. ඉතින් ඔන්න පොඩි අප්පච්චිගේ අතට වෙලා ඉන්නවා. එයාට දැන් මේ සද්දෙත් එක්ක මැෂින් එකේ සද්දෙත් එක්ක දැන් මේ මොකද කරන්න කියලා බලාගෙන ඉන්නවා. ඉතින් එදා දවසේ රෑට මං හිතුවා ස්පැගටි එකක් හදන්න. මොකද දැන් උදේ වරුවේ කාපු කෑම ඔක්කොම එකම පාට එක එච්චර මං හිතට ඇල්ලුවෙත් නැහැ. ඉතින් ඒ හින්දා මම හවසම ඔන්න ඉක්මනට අපේ රෑ කෑම එක ලෑස්ති කරගත්තා. හොඳට මේ ස්පැගටි ටික මේ විදිහට තම්බ ගත්තා. බේකන් ටිකකුත් පැත්තකින් මං හදාගත්තා. බේකන් දාලා හොඳට ක්‍රීමි ස්පැගටි එකක් තමයි හදලා ගන්න හදන්නේ. වාජනයකට බටර් ටිකක් එකතු කරලා බටර් ටික රත් වෙගෙන එද්දි සුදු ලුණු ටික එකතු කරගන්නවා. සුදු ලුණු ටිකක් තලලම එකතු කරගන්නවා. ඊළඟට මේ එකතු කරගලා තියෙන්නේ පාන් පිටි. පාන් පිටි ටිකත් හොඳයි බටර් ටිකත් එක්ක කවලම් කරගන්නවා. ඊළඟට මම ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් වැඩියෙන් එකතු කරගන්නවා. ෆ්‍රෙෂ් මිල්ක් පාන් පිටි දෙක එකට එකතු කරාට පස්සේ හොඳ තික් සෝස් එකක් තමයි හැදෙන්නේ. මෙතනට මම අපිට චෙඩා චීස් වගේ දෙයක් එකතු කරන්න පුළුවන්. අද මම චීස් මුකුත් එකතු කරන්නේ නැහැ. බලගේ චිකන් කෑන් තිබුණා මම කෑන් දෙකක්ම එකතු කරා. ඊළඟට ස්පැගටි ටික එකතු කරලා හොඳට සෝස් එකත් එක්ක කවලම් කරලා අපි කලින් හදාගත්ත බේකන් ටික ගොඩක් ලොකුවට නත් නෙවෙයි චූටියටත් නෙවෙයි මැද සයිස් එකට කපලා මේ විදිහට කවලම් කරගත්තා. මල්ලාගේ මේ ගෙදර තිබ්බේ වේලපු පාස්ලි එක මේ ෆ්‍රෙෂ් පාස්ලි නැහැ ගෙදර. ඒ ටිකකුත් එකතු කරගත්තා. ඉතින් රැට කන්න කිව්වට මම 5 මාට විතර හැදුවේ. හවස හැදුවේ. ඉතින් ඒ නිසා හදපු ගමම රස්නින්ම අපි කෑවා. මේ දවස් දෙකකට පස්සේ සෙනසුරාදා දවසක් හැමෝම ගෙදර ඉන්නවා. ඉතින් මං හිතුවා මේ විදිහට ටින් මලු ටිකක් තෙල් දාලා කේල් කොළ මැල්ලුමක් හදලා පරිප්පුවක් හදන්න. ඉතින් පරිප්පුව නම් වරදින්නේ නැහෙනි කොහොම තෙලට හැදුවත්, විරිසට හැදුවත්, කිරට හැදුවත්, පරිප්පු මැල්ලුම හැදුවත් අපේ ගෙදර කන්න ආසයි, අයියත් ආසයි, ලොකු දූලා දෙන්නත් ආසයි හැමෝම. ඉතින් මේ ටික තමයි අද හදන්නේ. හාල් ටික ලිපියේ තියාගත්ත බස්මති හාල් එක මම ඉතින් හැමදාම හාල් එකට ලුණු පොඩ්ඩක් විතර එකතු කර ගන්නවා. මම හිතන්නේ සමහර අය එකතු කරනවා, සමහර අය එකතු කරන්නේ නැහැ ලුණු. පරිප්පු එකට මම තුන පාටික අවශ්‍ය දේවල් ඔක්කොම එකතු කරා. ඊළඟට මේ පොල් කිරි ටින් වල ටිකක් මේ විදිහට ටිකක් ගානකපඩනේ තියෙන්නේ. උකුවට තියෙන පොල් කිරි. ඉතින් මේ ඒකට මම වතුර ටිකක් පොල් කිරි ටිකක් ඉස්සලා පරිප්පු එකට එකතු කරලා ඊළඟට වතුර ටිකක් එකතු කරලා හොඳට අතින් කවලම් කරලා ලිප ඔන් කර ගන්නවා. අපේ ගෙදර ඉතින් පරිප්පු කොහොම හැදුවත් මං කලින් කිව්වා වගේ කනවා. ඉතින් මේ විදිහට එකතු කරගත්ත ඊළඟ වතුර එකතු කරලා ලිපේ තියා ගන්නවා. පරිප්පු එක නැති ඉක්මනට ඉදෙනවනේ. ඉතින් මම මේ උයන දේවල් ටටක් ගාලා වැඩ ආස්සේ ගන්නේ. ගොඩක් අය කැමති අය ඉන්නවා උයනේව බලන්න. ඔන්න මං සැමන් එක හදාගන්න ලුණු ලෑස්ති කරගත්තා. අම්බිරිස් කපලා ඊළඟට කෑලි මිරිස් කහ කුඩුයි ගම්බිරිස් ටිකක් වැඩිපුර වැඩි වෙන්න දාලා තමයි අද මං සැමන් එක තෙල් දාගන්නේ. එතකොට රසයි. දැන් අපිට මෙතනදී මුලින්ම සැමන් ටික දාලා බැදලා හදාගන්නත් පුළුවන්. එතකොටත් රසයි. අද මං මුලින්ම ලුණු ටික එකතු කරගත්තා. එකතු කරගෙන ඒක ලුණු ටික පොඩ්ඩක් මැරුණාට පස්සේ තමයි මේ විදිහට සැමන් ටික එකතු කරගන්නේ. මේ ඩෙල්මේජ් එකේ සැමන් නම් හැබැයි හොඳයි. අපි කල්ලොත් ගෙන්නගෙන තියෙනවා. ඒකේ මේ තියෙන මේ කෑලි හොඳ ලොකුවට තියෙනවා. ඉතින් කොන ලුණු ටික පොඩ්ඩක් මැල වෙනකන් ඉඳලා මම සැමන් කෑලි ටික එකතු කරගත්තා. මම ලුණු මිශ්‍රණයටම ලුණුත් එකතු කරා. මට ඒක කලින් කියන්න බැරුණා. ලුණුත් එකතු කරලා හොඳට කවලම් කරලා තමයි ලුණු අමු මිරිස් ඒ ඔක්කොම ටික මම තෙලට එකතු කරගත්තේ. මේ විදිහට සැමන් කෑලි ටික උඩින් එකතු කරගෙන හිමිහිට මේ හැන්දකින් කවලම් කරගන්න ඕනේ. නැත්නම් මේ ටික ඔක්කොම මේ කුඩු වෙලා යන නිසා. හොඳට හදාගත්තොත් මේ සැමන් බැදුම එක විතරක් වුණත් අපිට බත් කන්න පුළුවන්, සුදු බත් කන්න පුළුවන්. මම දැන් ඔන්න මේ ගම්බිරිස් ටිකකුත් උඩින් ආපහු එකතු කරගත්තා. මම කල්ලුත් ගම්බිරිස් එකතු කරා. ඉතින් මම මේ වගේ දේවල් වලට එතකොට මේ වගේ සැමන් බැදුමකට හරි නැත්නම් චිකන් වලට මාළු වලට වගේ මම ඒ වෙලේ ගම්බිරිස් ඇට කොටලා තමයි ගන්නෙ. ගම්බිරිස් කුඩුත් මම වෙනම ගෙනත් තියාගෙන ඉන්නවා. ගම්බිරිස් ඇටක් තියෙනවා ඒ වෙලේ කොටලා අරගෙන අර ඒක ඒ වෙලේ කොටලා දැම්මම මේ සෑර සුවඳ හොඳට දැනෙනවා. ලිප ඕෆ් කරලා මම ලෙමන් විෂ පොඩ්ඩකුත් එකතු කරගත්තා. ඉතින් හරි රසයි. එතකොට මම දැන් උඩ පීරෙනුත් වහලා මේක ලිප උඩම තියලා තියෙනවා. වැල්ලුව හපලා අනලක් දෙනවා මට. කොහොමද? හොඳයි. හැබැයි එහෙම කතාගෙන නිකම්නේ. ටිකක් දාන්න.
මං කහ දැම්මනේ බෑ. ඒක මාලවල ගම. කේල් කොළ ටික හොඳට හොදලා වතුර බේරෙන්න තිබ්බට පස්සේ අයියා කිව්වා කපලා දෙන්නම් කියලා. ඉතින් අයියා නැති වෙලාවක් හිටියොත් මම කපා ගන්නවා අනිවාර්යයෙන්ම. ඊළඟට ඉතින් ලස්සනට හීනියට කැපුවොත් ඉතින් අයියා තමයි. මේක හොඳට මේ දෙහි විස ටිකක් එකතු කරලා සම්බුලේ හදලා කෑවත් රසයි. ඉතින් අන්න අපේ පරිප්පුව හරි මේ තියෙන මේ ඊයේ හවස අපි හදාගත්ත කරෝල හොද්ද. ඊයේ අපි හවස බත් කන්න මේ විදිහට අල දාලා හොඳට කරෝල හොද්දක් හදාගත්තා. ඒකේ ඊටු ටිකක් තියෙනවා ඒකත් මම රත් කරගත්තා. ඒකයි එතකොට අපි හදාගත්ත මේ තියෙන්නේ අපේ සැමන් බෙදුම මේකත් එක්කුණත් බත් කන්න පුළුවන්. ඒක මාරම රසට තිබුණා. අපේ බත් එකක් දැන් ලෑස්ති. ඒකත් රස්නෙම බෙදාගෙන කන්න තමයි හදාන්නේ. ඉතින් මම මේ පොඩි හැන්දක් පාවිච්චි කරනවා මේ කෑලි කැඩෙන නිසා බෙදා ගන්න. ඔන්න අයියගේ කැම එක තමයි බෙදුවේ මැල්ලුනුයි සැමන් බෙදුමයි පරිප්පුයි. ඉතින් මේකට පපඩමක් වගේ තිබ්බනම් හොඳයි කියලා හිතුණා. අයියා ගියා ලෝස් එකට. ඉතින් මම ගෙදර හිටියා මට වැඩ ගොඩාක් තිබුණා ගෙදර. ලූමු ඇවිල්ලා දැන් තියෙනවා. පොඩි ලූමු එක. රතු ලූණු කියලා කියන්නේ ලංකාවේ. ඒකෙම සුදු පාට එකක් තියෙනවා. එහෙම පා පාට එකක්. අපේ පාර ගොඩක් හිටව මේක. කොහෙද හිලක් දන්නේ එකම එකක් තියෙනවා දාලා ගිහිල්ලා ඒකවත් ගමු. ඒක හොඳෙන් තෝරලා ගන්න ඕනේ. මොකද දන්නවද මේ සමහරව තියෙනවා පොඩි බල්බ් තියෙන එක. ඒ වෙච්ච සාර්ථක වෙන්නේ නැහැ. මේ පොඩි වගේ තියෙන වෙච්ච සාර්ථක වෙන්නේ නැහැ. පිටි 8ක් ගත්තා. දැන්ට ඉතින් එච්චර හොඳ ඒවා. එළවලු වෙලා නැහැ. මේ කාට ඕනේ විතරයි තියෙන්නේ. ඒසියෝ. කොලාඩ් ග්‍රීන්. රෝපු. මට හිතෙන්නේ අයියටම මේ YouTube එකේ වොයිස් කරන්න ඒ දේවල් ටික බාර දුන්නොත් හොඳයි වගේ වීඩියෝ කරන්න. මට වඩා හොඳට හැමදේම කරලා තියෙන්නේ. ඉතින් අපි දෙන්නම තමයි මේ YouTube එකේ අයියත් මට උදව් කරනවා වීඩියෝ එඩිට් කරගන්න ඒ දේවල් කරන්නේ. ඉතින් අපි දෙන්නම තමයි කරන්නේ. ඉතින් මේ ලොකු සහයෝගයක් හම්බෙනවා අයියගේ. ඉතින් මම කිව්වේ දැන් ලොව්ස් එකට යනවා කිව්වට පස්සේ මම කිව්වේ එහෙනම් වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරන් ඉන්න කියලා. මම හිතුවේ අයියා කතා කරයි කියලා. හැබැයි ඉතින් හොඳට කතා කරලා තොන්න වීඩියෝස් ටිකක් පොඩි ක්ලිප් ටිකක් එයා අරගෙන තියෙනවා. මේ තියෙන්නේ මේ දවස්වල දැන් මේ දවස්වලට එන මල් සහ ඔය සලාද වර්ග බ්‍රොකොලි ගෝවා ඕවා තමයි මේ දවස්වල තියෙන ස්ට්‍රෝබෙරිස් ඕර ජාති තියෙනවා කරනවා එළිය. තාම දැන් මේ මල් දාන්න පටන් ගත්ත විතරයි. තව ඉස්සරහට තමයි ඉතින් දැන් අවුව ටික ටික වැඩි වෙද්දී මල් එන්න පටන් ගන්න. ඉතින් එතකොට දැන් මමත් පොඩ්ඩක් ඉස්සරහට යන්න ඕනේ පොඩ්ඩක් එළියට. එතකොට මම තව ටිකක් පෙන්නන්නම්කෝ. මේ විදිහට මල් බලන්න කැමති අයත් ගොඩක් ඉන්නවනේ. ඉතින් මේ ලෝකේ ජීවත් වෙන හැමෝගෙම ජීවිතේ එකම විදිහට යන්නේ නැහැ. එකිනෙකාට වෙනස් වෙනවා. ඉතින් මේ අපේ ජීවිතේ, ඉතින් මේ අපේ සාමාන්‍ය ජීවිතේ තමයි ඔයාලත් එක්ක බෙදාගන්නේ. අය වැඩි දෙයක් නැහැ. මේ තියෙන ඉතින් මේ කාලේ තියෙන මේ ඩැෆඩිල්. ඉතින් සිත මාසොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ කියලා දයාන විතරණ මහත්මයා කියනවානේ. ඉතින් ඒ ඩැෆඩිල් එක තමයි මේ. ඉතින් මේ yellow color එකකුත් තියෙනවා. ටිකක් yellow එකට orange mix වෙච්ච ඩැෆඩිල් එකක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අපේ මේ ගේ ඉස්සරහා තියෙන ඩැෆඩිල් වලත් දැන් මල් පිපිලා තියෙන්නේ. මේ තියෙන මේ ජර්බරා ඩේසි කියලා මේකට කියන්නේ. ලංකාවෙත් තියෙනවනේ මේක නම්. හරියට ලස්සන කලර්ස් තියෙනවා. අපිට ඉතින් මේ මල් හිටවන්න පුළුවන් මේ ලස්සන බලන්න පුළුවන් මේ ස්ප්‍රින්ග් එකේ මේ සමර් එකේ මේ පුංචි කාල සීමාවෙදි විතරයි. ඉතින් ලංකාවේ ඉන්න ඔයාලට නම් අවුරුදු පුරාවටම මල් හිටවන්න පුළුවන් මේ 6.98ක් එක පැලයක්.
මේ දැන් ඒවා ගණන් ගිහලා මේක පැලයක් පොඩි ගානකට මට මතකයි ඒ දවස්වල $3 ගානේ වගේ ඉඳලා තිබුණේ. දැන් ඒ ඔක්කොම ගණන් ගිහින්. මේ තියෙන ලෝන් මූව් එහෙමත් නැත්නම් තනකොළ කපන මැෂින් කියලා කියන නැත්නම් ට්‍රැක්ටර් කියලා කියනවා. ඉතින් මේ වගේ මේ ලොකු ඒවන ටික ලොකු වතුල කපන්න ගන්න. ඉතින් මේ කාලේට දැන් මේ ඔක්කොම ඔන්න ආයෙ පටන් ගන්නවා. මේ එලීට දානවා විකුණන්න පටන් ගන්නවා. දැන් ඉතින් ස්ප්‍රින් එක පටන් අරන් තියෙන්නේ. ඉතින් එහෙම තමයි ඉතින් ඔන්න අය ටික තරම් තිබුණා. මේක එක බ්‍රෑන්ඩ් තියෙනවා. ඉතින් ජෝන් ඩී එක තමයි ටිකක් ප්‍රසිද්ධ. අයත් කියන්නේ ජෝන් ඩී එක තමයි හොඳයි කියලා. මේ ඉස්සරහ මේ ඔයාලා දකින්න මේ කොළ පාට මේ පොඩි ට්‍රැක්ටර් එක තමයි දැන් අයියා ගාව තියෙන්නේ. ඒක කීයද ඩොලර් 2499ට 2800 ගානටක් තියෙනවා. ඒකෙත් එක එක ඒවා තියෙනවා වර්ග. ඉතින් අපි ඒ දවස්වල 2019 කොහෙද අයියා ගත්තේ. ඒ දවස්වල මෙච්චර ගණන් නැහැ. මේ ගෙදර දැන් අයියා ආවට පස්සේ ලුණු ටික අරගෙන මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. එදී තියලා මේ විදිහට වතුර ටික දැම්මා අයියා. ලෝස් එකට ගිහිල්ලා ලුණු ටිකක් අරන් එන ගමන් වෝල්මාර්ට් එකටත් ගිහිල්ලා තමයි අයියා ආවේ. පොඩි බඩු ටිකක් තිබුණා ගේන්න. මේ ඇපල් ජූස් එතකොට පොඩි බබාගේ මේ කෑම මම ගෙදරත් කෑම දෙනවා. ඒ අතරේ මේ වෝල්මාර්ට් එකේ ගේනවා. එතකොට පාන් ලුණු ෆෝමියුලා ආල බෑග් එකක් චොකලට් චොකලට් එතකොට ලෝස් එකෙන් ගත්ත බිල් එකත් මේකේ තියෙන ලුණු ටික ගත්ත බිල් එක මේක ඒවා එතකොට මේ තියෙන්නේ මේ වෝල්ග්‍රීන් ෆාමසි එකෙන් මගේ බෙහෙත් කියන්නේ මම මේ දවස්වල මගේ අතට මම සෙන්ස් එක දානවා සහ ඉන්සුලින් ගන්නවා මොකද මගේ අනිත් ඉස්සරහ තියෙන මගේ ප්ලෑන් වලට ඉතින් අවශ්‍ය නිසා ඒ ටික අත්‍යවශ්‍ය නිසා ඒ ටික ගෙනාවා චිකන් කෙසෙල් මේ කේල් කොළ මේ දවස්වල දැන් මැල්ලුම උදේ හැදුවානේ මං කිව්වා ආයෙ ගේන්න කියලා මේ කැඳත් මං හදනවා කැඳ එකක් හදමු කියලා ආයෙ මේ චොකලට් චිප්ස් කුකීස් එතකොට ක්‍රොසන්ට් ඒ ටික අරන් ඇවිල්ලා තිබුණා මේ දේවල් ටික තමයි තියෙන්නේ ඔක්කොම දැන් අස් කරන්න ඕනේ මේ තියෙන්නේ මේකේ මේ මගේ සෙන්සර් එකයි අතට දාන එක සෙන්සර් එකයි දීලා තියෙන්නේ සෙන්සර් තුනක් දෙනවා මාසෙට දවස් 10ක් සෙන්සර් එකක් වැඩ කරන්නේ ඒකයි මගේ නයිට් ටයිම් ඉන්සුලින් එක තමයි දීලා තිබුණේ ඉතින් මේවා ඉන්සුලින් දැන් මම පාවිච්චි කරන්නේ සාමාන්‍ය ප්‍රෙග්නන්සි එකක් ප්ලෑන් කරනවා නම් හරි ප්‍රෙග්නන්ට් නම් හරි ඉතින් නැත්නම් හැම නිතරම ඒව ගන්නෙ නැහැ උදේ හදපු සැමන් එකක් තිබ්බ නිසා මං හිතුවා පාන් වලට දාලා හොඳ ටෝස්ට් කරලා ගන්න ඕනේ කියලා පොඩි අයත් කන්න ආසයි මම අපි මේ තේ බොන්නේ මුකුත් නැහැ නිකන් පාන් ටිකක් හදලා ගන්න කියලා හිතුවා හරි රසයි ඉතින් මේ විදිහට මේ සැමන් නෙමෙයි මේ සම්බෝල හැදුවත් මම මේ විදිහට ගන්නවා ටෝස්ට් කරලා නැත්නම් පරිප්පු දානවා අල දානවා අයියා හරි ආසයි පරිප්පු දාලා පාන් ටෝස්ට් කරන්න ඉතින් මේ පොඩි අය නැති දවස්වල මේ බබාලේ වෙන දවස්වල අපි දෙන්න යනවනේ ඉතින් වාහනේ ටිකක් හිතුනහම එක දිගට යනවා පාරවල අපි දන්නේ නැති පාරවල වල ගොඩාක් දුර. ඉතින් බලනකොට ගිහලා වෙන ස්ටේට් එකක තමයි ඉන්නේ. ඉතින් මේ වෙලාවට මම ගෙදරින් යද්දි මේ විදිහට සම්බෝල හරි මොන හරි දාලා හදාන තේත් හදාන යනවා. එතකොට මග දිගට ඉතින් කකා අපි දෙන්න ඉතින් කයිවාරුවක් ගහගෙන යනවා. හරි ලස්සන මතක තියෙනවා. හැබැයි මේ පාන් ටිකත් එක්ක හොඳට ඉඟුරු දාපු ප්ලේන් ටී එකකුත් හදාගත්තා නම් හොඳයි කියලා හිතුණා. අපිත් එක්ක ඉන්නවට අපිට මෙච්චර ආදරය කරනවට ගොඩාක් ස්තුතියි අපේ මේ පුංචි පවුලට. කෙල්ල තුන් දෙනෙකුත් එක්ක ඉන්න අපි දෙන්නගේ මේ පුංචි පවුලට ආදරය කරනවට ගොඩාක් ස්තුතියි. එහෙනම් ගොඩක් ආදරේ ඔයාලට. ආයි දවසක අපි